දායාදයක් වුණු කුරුදු කර්මාන්තයත් එක්ක කුරුදු කර්මාන්තයේ නියැලෙන මිනිසුන්ටම උදව්වක් කියලා ප්‍රාර්ථනා කරනවා. මේ කුරුදු කරු ලොකු අපරාධයක්. අපි අදත් ඔබට වැදගත් වෙයි කියලා හිතන වීඩියෝ එකක් කරලා මම ආවොත් හොඳයි. මේ තියෙන්නේ විනාශ. අපි දැන්ට වැඩ අවසන් වෙමින් තිබෙන වතුයායේ අස්සන්නියක් එන්න ඕනේ. ඉතින් ඒකේ සයිස් එක බලන්න අත්තට පස්සේ පේන රෝගින් කපලක් නැහැ. රෝගින් කපලක් නැහැ. අද දින ඇතුළත මේ වතුයාය අවසන් වෙනවා. ඉතින් මේ පේනදී ඔන්න වතුර සුද්ධ කරන්න තියෙන සහගත කපන්න තියෙන ටික. ඉතින් මේකේ අපි මේ පොඩි කුරුදු කපන ඊට පෙර කුරුදු කපපු අයගේ දැකපු දුර්වලතාවයක් එහෙම නැත්නම් ඊටමට හානි වෙන දුර්වල අවස්ථාවක් සම්බන්ධයෙන් දැනුවත් කිරීමක් තමයි අපි මේ කරන්න යන්නේ. ඔබට පේනවා ඇති මෙන්න මේ කුරුදු පඳුරු කීපය. එතකොට මේ පඳුරු ටිකේ ඔබට පේනවා වර්ධනය වෙච්ච විදිය. කපන්න තියෙන කියන පඳුරක ගහන කොහොමද කපන්න තියෙන කියන එක සම්බන්ධයෙන් ඔබට පැහැදිලි ඇති. ඔපරේටර් මහත්මයා වසර ගණනාවක් මම හිතන්නේ කුරුදු මේ භූමියේ ඉඳවලා ගහ වර්ධනය වෙලා එකපාරකුත් මේක එකට පාදුවට ලක් කරලා තියෙනවා මේ මේකේ උන එක කරේ කියලා යන්නේ ඒකත් හරි වර්ධනාත්මක කියලා නෙමෙයි අපිට පේනවා ඇති මේ ගහය වැඩිච්ච ප්‍රමාණය මේක කුරුදු කපපු අයගේ තිබිච්ච දුර්වලකමක් මේ ගහ තැලෙන්නේ නැහැ වගේ දැනෙච්ච නිසා ගහ වසර ගානක් තිස්සේ පඳුරේ ඉතුරු කරලා තියෙනවා. ඉතින් ඉතාම විශාලයි ගහ. මේකේ අත්දැන්න ගන්න බෑ. මේක වැලි වෙලා තියෙන්නේ. ඔබට පේනවා නේද? සම්පූර්ණම සාරම ගහක්. ඉතින් කුරුදු පඳුරක මෙහෙම දෙයක් කරන එක සතුටට ලොකු කරන ලොකු අසාධාරණයක් අවාසියක්. ඒ වගේම කර්මාන්තයක් වන කුරුදු කර්මාන්තය විද වැටෙන්න. එහෙම නැත්නම් මේ ඉඩමේ අස්සන්න අඩු වෙන්න බලපාන එක සාධකයක්. මේ ගහ ඉවත් කරලා තිබුණා මීට අවුරුදු 2කට 3කට කලින්. මේකේ අද ලොකු පඳුරක් එක වටාපු පැල ප්‍රමාණය නිසා ලොකු පඳුරක් නිර්මාණය වෙනවා. ඒක දැන් වැලකිලා තියෙනවා. ඉතින් අනිත් පඳුරු දිහා බැලුවාම අපිට පේනවා විශාල වෙනසක්. ඒකට මේ පඳුරේ මේ ගස් දෙක තුනයි මේ කපන්න තියෙන ගස්වල ප්‍රමාණයයි අතර වෙනස බැලුවාම ආසයි පොළොව වගේ මෙහෙම කුරුදු කපන ඔපරේටර් මහත්තුරු දැනගන්න ඕන විශේෂ කාරණයක් තමයි පඳුරක හැපෙන්න ඕන ගහ අනිවාර්යෙන් කපලා අයින් කරන්න ඕනේ. ඒක වයස බැන්නාම ඒකේ කාලේ කුරුදුනා ඒ ගහේ ආර්ථික වටිනාකම නැතුව යනවා. ඉතින් ඒක කුරුදු වලට වෙන ලොකු හානියක්. ඒක අවම කරන්න නම් අපේ ඔපරේටර් මහත්තුරු දැනුමෙන් සන්නද්ධ විය යුතුයි. ඒ දැනුම නැති පිරිස් කර්මාන්තයේ නිලීමේ කර්මාන්තයේ අභාවයට යන එක වළක්වන්න බෑ. රටේ විශාල ඉඩම් ප්‍රමාණයක් නොගැලපෙන විදියට කුරුදු කැපීම සිදු කරලා තියෙනවා. ඒ නිසා තමයි මේ ඉඩම් වල අසන්න අඩු. ඉඩම් හිමියට ඉඩම අතාරින තත්ත්වයට මේක ඇවිත් තියෙනවා මේ කර්මාන්තයේ නියැලෙච්ච ඔපරේටර් මහතුරුගේ දුර්වලකම නිසා. ඉතින් මෙහෙම වෙන්න දෙන්න එපා. කපන ඔපරේටර් මහතුරු සම්බන්ධයෙන් කුරුදු කිලෝ ගානට හරි කොන්ත්‍රාත් ක්‍රමයට හරි එහෙම නැත්නම් වදු ක්‍රමයට හරි ඉල්ලන කුරුදු ඉඩම් වැඩ කරන්නේ නැහැ. අයගේ පොදු පරිස්සම් වෙන්න මේකට ඉගලි ඇක්ෂන් ගන්න පුළුවන් ආයතනයක් සම්බන්ධ වෙලා මේවා වැඩ කටයුතු කරගන්න කියන එක ප්‍රකාශ කරමින් ඔබට කුරුදු කර්මාන්තයෙන් ඉහළට යන්න හොඳ ආදායමක් ලබන්න මේකේ ජයග්‍රහණය ලබන්න හැකියි කියලා ප්‍රාර්ථනා කරනවා. අද රක්ෂා කරනවා ස්තුතියි.